ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පොඩි කැපිටල් එකකින් පටන් ගෙන ෆියුචර් ට්‍රේඩ් කරන අයට ඉතාමත් වැදගත් තමයි වැඩි රිස්ක් ටු රිවෝඩ් රේෂියෝ එකක් තියාගන්න එක. ඒ කියන්නේ ඉම්පල්ස් එකක්, ඒ කියන්නේ බිග් මූව්මන්ට් එකක් මුලදීම අල්ලගන්න එක. මෙන්න මේ වගේ එකකට හරියන ස්ට්‍රැටජි එකක් පොඩි ටිප් එකක් තමයි අද මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ. මේක ගැන ලොකු අයිඩියා එකක් එනවා SMC වීඩියෝ සීරීස් එක බලුවා නම්, මාකට් ස්ට්‍රක්චර්ස් ගැන අයිඩියා එකක් තියෙනවා නම්. නමුත් එහෙම නැති වුණත් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වගේ ට්‍රේඩ් එකකට සෙටප් එකක් කොහොමද හරියට හදාගන්නේ කියන එක ගැන. විශේෂයෙන්ම මෙතනදී බලන්න ඕනේ මාකට් එකක් ස්ට්‍රක්චර්ස් හදාගෙන යන්නේ. ඒ කියන්නේ හයි හරි ලෝ හරි හදාගෙන යන්නේ. මෙන්න මේ විදිහට දැන් කලින් හදපු ලෝ එක මෙන්න මේ වගේ ලෝ එකකින් මාකට් එක මෙතනින් උඩට පොඩ්ඩක් ගිහින් තියෙනවා කියන එකේ තේරුම වෙන්නේ මෙතනින් ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් වලට එන්ටර් වෙලා, ඒ කියන්නේ මේ වගේ තැනකින් මම මේක අරගෙන මෙන්න මේ වගේ තැනකින් පල්ලෙහාට මාකට් එක ආවොත්, ඒ කියන්නේ මෙන්න මේ පොයින්ට් එකේදී මාකට් එක මෙතනින් පල්ලෙහාට එනවා කියන්නේ මෙතනින් ට්‍රේඩ් වලට එන්ටර් වෙච්ච අය ලොස් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ස්ටොප් ලොස් වදිනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ලික්විඩිටි ස්විප් වෙලායි. ලික්විඩිටි ස්විප් වෙනවා කියලා කියන්නේ සල්ලි ටික ඒගොල්ලෝ ලොස් වෙනවා කියන එක තමයි සරලවම මේකේ අර්ථය. නමුත් මේ ලික්විඩිටි ස්විප් එක කියන එක හරිම වැදගත් concept එකක්. වැඩිදුර ඉගෙන ගන්න ඕන නිසා follow කරන්න ඕනි concept එකක්. දැනට මතක තියාගන්න මෙන්න මේ වගේ පල්ලෙහාට wick එකකින් මෙන්න මේ ලික්විඩිටි ටික ස්විප් වෙලා තියෙන්න ඕනි. තාම නමුත් ඔයාලට ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න බෑ. දැන් මේ විදිහට ස්විප් වුණාට පස්සේ මේ ස්විප් වෙච්ච කැන්ඩල් එක තියෙනවනේ පල්ලෙහාට ලොකු වික් එකක් එක්ක. මෙන්න මේ කැන්ඩල් එක ඒරියා එකක් විදිහට මාක් කරගන්න. ඊට පස්සේ ආපහු ප්‍රයිස් එක මෙන්න මේ ඒරියා එකට මේ රේන්ජ් එකට එද්දී මේ බලන්න මේ රේන්ජ් එකේ 0.5 ලෙවල් එකට මෙන්න මෙතෙන්ට එද්දී ඇග්‍රෙසිව් එන්ට්‍රි එකක් ගන්න කෙනෙක් නම් මෙතන කැන්ඩල් ෆෝමේෂන් එක බලන්න පුළුවන්. මේ ෆයිනල් රෙඩ් කැන්ඩල් එක මේක මේ බලන්න මේක මෙන්න මේ විදිහට පොඩි ලික්විඩිටි ස්විප් එකක් කරලා වික් එකක් ගහලා ඒ වගේම ඊළඟට තියෙන මෙන්න මේ කොළ පාට කැන්ඩල් එක. මෙන්න මේ ෆෝමේෂන් එක එන්ගල්ෆි ෆෝමේෂන් එකක්. ඒ කියන්නේ මේ කොළ පාට කැන්ඩල් බොඩි එකෙන් සම්පූර්ණයෙන්ම මේ රතු පාට කැන්ඩල් බොඩි එක පාස් කරගෙන ගිහිල්ලා ඒකේ සයින් එක වෙන්නේ බයර්ස්ලා මේ වෙද්දි මාකට් එකේ යම් කිසි තාක් දුරට බලය අල්ලගත්ත වගේ අයිඩියා එකක් තමයි තියෙන්නේ. ඊට වඩා සරලවම ඒක ඔයාලට කියන්න දන්නේ නැහැ. නමුත් බේසිකලිම බයර්ස්ලා පවර්ෆුල් වෙනවා කියන එක තමයි මේ එන්ගල්ෆි වගේ කැන්ඩල් ස්ටික් පැටර්න්ස් වලින් අපි ඒ කියන්නේ ස්පෙෂල් සෝන් එකකදී මෙහෙම පැටර්න් එකක් આવොත් ඒක තමයි ඒකේ අදහස. ඉතින් දැන් මෙහෙම තැනකට ආවට පස්සේ දැන් මේ වගේ සෝන් එකක් අපි ලකුණු කරගත්ත ඵලයට මෙතෙන්ට ආව කියලා ට්‍රේඩ් වලට එන්ටර් වෙන්නේ නැහැ. නමුත් මේ වගේ එන්ට්‍රි කන්ෆර්මේෂන් එකක් තියෙද්දි ඇග්‍රෙසිව් එන්ටර් කෙනෙක්ට, ඒ කියන්නේ ඇග්‍රෙසිව්ලි එන්ටර් වෙනවා කියන්නේ ටයිම් ෆ්‍රේම්ස් වලින් ස්විච් වේවි යන්නේ නැතුව මේ ටයිම් ෆ්‍රේම් එකෙන් එන්ටර් වෙන කෙනෙක්ට දැන් කන්ෆර්මේෂන් එකක් තියෙනවා මෙතනදී මේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. ඒක මම ඔයගලන්ට ඇඳලා පෙන්නුවොත් එතකොට මේ විදිහට කන්ෆර්මේෂන් එක ආවට පස්සේ කැන්ඩල් එක ක්ලෝස් වෙලා මෙන්න මේ කන්ෆර්මේෂන් එක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න. එතකොට ස්ටොප් ලොස් එක මේ රීසන්ට් ස්විං ලෝ එකට පල්ලෙහෙන් පොඩි බෆර් එකක් තියලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ සෝන් එකේම පල්ලෙහාට යන්නත් පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත මත සහ ඇනලිසිස් එක මත. එතකොට මම කලින් කියලා දීලා තියෙන Fibonacci extensions use කරලා කොහොමද මේ ටාගට් එක ගන්න කියලා. ඒ විදිහට ටාගට් එක මාක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් මෙතන මම මාක් කරලා පෙන්නන්නම්. මාකට් එක කියන්නේ අපිට 100% ප්‍රෙඩික්ටබල් නෙවෙයි නිසා මම කලින් වීඩියෝස් වල කිව්වද්දි මෙන්න මේ සෝන් තමයි ඔයගලන්ට ගන්න කිව්වේ ටාගට් කරලා. කියන්නේ 1.272 1.618 කියන සෝන්ස්. ඒ වගේම for the safe side ඕගලන්ට කලින් swing high එක පොඩි disturbance එකක් ඇති මම ෆෝන් එකෙන් මේක රෙකෝඩ් කරන නිසා ඒකට සමා වෙන්න. ඉතින් මෙන්න මෙතනත් ඔයාලට ටාගට් එකක් කරලා ගන්න පුළුවන්. first target second target almost 1 to 2 ratio එකක් more than that තියෙනවා first target එකට. මේ විදිහට target level set කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි play කරලා බලමු. more than that අපි සෙට් කරගත්ත ටාගට්ස් තුනටම වඩා ගිහිල්ලා තියෙනවා. මේ යන විදිහ ඔයා කියන්නේ මේක ඔල්රෙඩි මැනේජ් කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ෆස්ට් ටාගට් එක
හොඳ කැන්ඩල් බොඩි එකකින් කැඩිලා තියෙන්නේ මෙතනදී. වික් එකක් ගහලා පල්ලෙහාට ඇවිත් නැහැ. එතකොට ඔයාට ස්ටොප් ලොස් එක උඩට අරගෙන ඇවිල්ලා ට්‍රේලින් ස්ටොප් ලොස් කර මම මේක කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. ට්‍රේලින් ස්ටොප් ලොස් කරන ගමන් තවදුරටත් ට්‍රේඩ් එක අල්ලගෙන ඉන්න පුළුවන්. දැන් මෙතන තර්ඩ් ටාගට් එකට එද්දී ඔයාලට පේනවා මේ කැන්ඩල් එකත් හොඳ කැන්ඩල් බොඩි එකකින්ම කැඩිලා තියෙනවා. වික් එකක් වැදිලා නැහැ. එතකොට ඒ වගේ තැනකදී තවදුරටත් ස්ටොප් ලොස් එක අරන් එන ගමන් ඔයාට අල්ලගෙන ඉන්න පුළුවන් මෙහෙම ට්‍රේඩ් එකක්. ඉතින් මේක මේ රිස්ක් රිවර්ඩ් රේෂියෝ එක ගොඩක් වැඩි සහ හොඳ එන්ට්‍රි මෙතඩ් එකක්. පර්ෆෙක්ට් විදිහට හැම වෙලේම මාකට් එකේ දකින්න ලැබෙන්නේ නැති නිසා ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේක. ප්‍රැක්ටිස් කරාම ඇහැට දකින්න පුළුවන් මේ වගේ එන්ට්‍රීස්. මෙහෙම එන්ට්‍රීස් හම්බුනහම මේක ගොඩක් සාර්ථකයි සහ මේ විශේෂයෙන්ම දැන් ෆයිනල් ටාගට් එකට යනකම් ප්‍රොෆිට් ගන්න නැතුව බලාගෙන ඉන්න එපා. මෙහෙම සෙටප් එකක් ආවා කියලා මම ඒකත් කලින් කියලා තියෙනවා. අර ඔයගේ ට්‍රේඩ් එක ක්ලෝස් කරන ගමන් percentages වලින් ක්ලෝස් කරන ගමන් උඩට යනකම්ම ටිකක් අල්ලගෙන ඉන්න පුළුවන් මේ වගේ ට්‍රේඩ් එකක් ඔයාලට හම්බ වෙනවා. නම් ඉතින් අද වීඩියෝ එකෙන් ඒ ගැන තමයි කතා කරන්න ඕනි උනේ. බොහොම